good morning. කොහොමද ඉතින් ඔයාලට? මට හිතුණා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ දවස ගෙවුන විදිය. උදේම නැගිටලා කැඳේ එකක් එහෙම හදාගෙන උදේම බුදු පහනක් තියන්න ඕනේ හින්දා මං ගිහිලා මල් කඩලා හැම ගෙවල් ලස් කරලා දැන් ඔය කැඳේ එකක් බොන ගමන් වෙලදී හවලාගෙන ඉන්නවා. අද දවසේ කරන්න තියෙන දේවල් ගැන පොඩ්ඩක් කල්පනා කරගන්න ගමන් ඒ දේවල් පොඩ්ඩක් හිත කුරුල්ලන්ගේ ලස්සන කීචි බීචි නාදෙත් අහන ගමන් ඉඳලා දැන් මේ හදන්නේ බුදුන් ඇඳලා මං කරන්න මාස දෙක තමයි උදේට හැමදාම ඝන දෙවියන්ට වඳින එක. ඔයාලත් කරලා බලන්නකෝ පුදුම සැනසීමක් තමයි දැනෙන්නේ හිතට. ඝන දෙවියන්ටත් වැඳලා පුතු පහන හිම තියලා ඊට පස්සේ දිනවා මට තව වැඩ වගේක් එහෙම කරන්න. බලන්න කොයිතින් ඔයාලා මම තමයි ඉතින් මගේ දවස ගෙවන්නේ. බුදු පහන හිම තියලා රෙදි නවලා මේ ගෙදරින් ලොකුම චණ්ඩියා. මෙයාම හැම හිටියට හරිම වසයි. එළියට යන හැම වෙලාවකම පොඩ්ඩක් මෙයාලත් එක්ක කතා කරලා තමයි යන්නේ. මේ තියෙන අපේ ගෙවත්ත පිටිපස්සේ. මෙතන ඉතින් පොඩියට කොච්චි, වම්බටු, ඒ වගේ පොඩි දේවල් ටික පගා කරලා තමයි තියෙන්නේ. ඔයාලට ඈතින් පේන්නේ හැමදාම උදේ කුරුල්ලන්ට අපි දානවා කෑම. මේ තියෙන උදේ කෑම එක අසම දේ ඉතින්. මට හිතුණා අද වෙනසකටත් එක්ක එළියට ගිහිල්ලා රෙදි ටික හොදන්න. මොකද එළියේ මෙද්දි හොඳට අවුව එහෙම පායලානේ තියෙන්නේ. රෙදි එහෙම හොදලා එළියේ ඉතින් හිටියා. ඔයාලත් මම වගේද මෙන්න වතුර බෝතලයකට වතුර පුරලා තිබ්බොත් විතරද බොන්නේ. මං නම් එහෙමයි ඉතින්. ඔය ඈතින් පේන්නේ කුරුල්ලන්ට දාන කෑම නේද. මම ගියා යාලට කෙසෙල් දාන්න. උදේ ඝන දෙවියන්ට පූජා කරපුවා. දැන් ඉතින් දවල්ට උයන්න තමයි හදන්නේ. ලොකු දෙයක් නම් හදන්නේ නැහැ ඉතින්. බලන්න කුල්ට පස්සේ මම කේක් එකකුත් හදනවා. ඒ ඇයි කියලා පස්සේ කියන්නම්කෝ. දැන් ඉතින් නාගෙන හිම කන්න තමයි හදන්නේ. ඔයත් මට මගේ යාළුවෙක් කිව්වා යන්න. කෑම අරන් එනවා කියලා. හොඳ බත් එක හරිම රස පාටයිනේ. ඒකට මේක හරිම රසයි. ඔය ඉන්නේ මං ඉතින් කාලේ හැම ටවුන් එකට යන්න තමයි දැන් ඔය හදන්නේ. දැන් නම් ඔය ටවුන් එකට යන ගම මට තියෙනවා අද කරගන්න වැඩ වගේ. මුලින්ම ATM එකෙන් සල්ලි හැම අරගෙන මම ගියා අප්ලයින්ස් එකට. ඒ අය දන්නවද? අපිට ඕන වෙලා තිබ්බ ටීවී එකක් ගන්න. ඔය ඉන්නේ දැන් ඔය ටීවී එක සෙට් කරන ගම. මං ඉතින් වැඩ වගේ එකක් කරලා දැන් ටීවී එක වැඩ. ඊට පස්සේ ඉතින් මහන්සිනේ ඉතින් හදුවා මම රසමනස් චිකන් සුප් එකක්. ඒකත් දීලා ඊට පස්සේ ඉතින් මගේ දවස උතින් ඉවරයි. ආයෙ ලස්සන vlog එකක් අරගෙන එන්න